මිශ්‍රණය කපා ගන්න මේ ආකාරයට පස සාමාන්‍ය පසක් බිඳ ගන්නවා. ඊට පස්සේ එකට ඉදි කරගෙන දැන් මේ පස් මිශ්‍රණය හදාගෙන යන්නේ කැලණි කොම්පොස්ට් එකේ මිශ්‍රණය සාමාන්‍ය පසට කවලම් කිරීම. ඊළඟට ඒකට අපි දහය අඟුරු වශයෙන් කොටස් දෙකක් එකතු කරමු. ඒක හොඳින් කවලම් කරගන්න. දැන් සති දෙකක් විතරනේ. සාදා ගැනීමට මේ පැල කීපය ඇත්තම මේ කොම්පොස්ට් එකෙන් සම්පූර්ණව වෙන කිසිම දෙයක් නොදමා සාමාන්‍ය දවස් 45කදී වගේ මේ මට්ටමට ලබාගත් පැල කීපයක්. මේ අපි ලොකු කවර වලට සම්බන්ධ කරලා ඒකේ වගා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි දැන් මේ පස් මිශ්‍රණය මේ පැල සිටුවීමට අඟල් 16කට පාවිච්චි කරනවා නවඩම්ම. මොකද මේකෙදි සාමාන්‍ය පැල වැවීමට අවශ්‍ය ඉඩකඩ ප්‍රමාණය වැඩි නිසා. ආවි පස්සක් පස්සලා හොඳින් අද කරලා. මේකට අපි මෙහෙම ගත්තොත් ඔබට පැලයක් හිටුවීමේදී මේ පැලේ තෝරගෙන මෙන්න මේ ආකාරයට පහසෙන් ගලව ගන්න පුළුවන්. ඊට පස්සේ මෙහි මේ විදිහට පැලේ තියලා නැවත මේ කොටසට පස් දාලා පුරවන්න. කවර වැඩිපුර උස ප්‍රමාණයක් යන්නේ අපිට දෙවනවා එය අවශ්‍ය නම් යොදා ගන්න පුළුවන් විදිහට. මේ වගේ නමල කොටස් තියාගත්තම පහසුයි. වම්බොට් පැලයක්. ඊට අපි මිරිස් පැලයක් සිටුවේ මෙතන. ඉතින් මාළු මිරිස් පැලයක්.
ආකාරයට නැවත පස් පුරවන්න ඉඩ තියාගන්න. මේ සිටුවෙන්ට බලන්න කතුරු මුරංග බලන්න. මේදී අපි පස් ප්‍රමාණය වැඩිපුර පුරව ගන්නවා පැකට් වලට. මොකද මේ මුල යාම වැඩි. අනිත් එක තමයි නැවත පැසලීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හුඟක් 90%ක්ම අවස්ථාවලදී. මේ ආකාරයට අපි කතුරු මුරංග ගහ පිටව ගන්නවා. අපි දැන් මේ සිටුවා ගත්තේ මේ අඟල් 16 පැකට් වල අපි යොදාගත්තේ මේ වගේ නිරෝගීමත් පැලයක්. මේ පැලේ සාදාගන්නේ සාමාන්‍යයෙන් මේ වෙනකොට මේක දින 45ක් වගේ වයසක් වෙනවා. සාමාන්‍යයෙන් බීජ පැල කරලා සම්පූර්ණ මේ කැලණි කොම්පොස්ට් එක යොදලා තමයි මේ පැලේ අපි හසුකාගන්නේ. ඉන් අමතරව අර පහසුවට මේ වගේ වවාගෙන ඊගවට මේ වගේ තමුට කැමති ආකාරයකට හොඳට ලොකු අඟල් 16 වගේ මේ පොර මිශ්‍රණය හදලා අපි සාර්ථක ගහක් විදියට වව ගන්න පුළුවන්. මේ තව මාස දෙකක් වගේ කාලයකදී ඇත්තම පළදරන මට්ටමට අපිට සකසා ගන්න පුළුවන්. තව මේ පොර මිශ්‍රණය හදාගන්න විදිය චුට්ටක් කියමුද? කැලණි කොම්පොස්ට් කොහොමද කරන්නේ? ඒක පොඩ්ඩක් අපි විශේෂයෙන් පැහැදිලි කරන්න ඕනේ මේ කැලණි කොම්පොස්ට් එකේ යොදා ගන්න මිශ්‍රණය ගැන. එහිදී පස් කොටස් දෙකයි 10 අඟුරු කොටස් එකයි කොම්පොස්ට් කොටස් එකයි මිශ්‍රණය කරලා තමයි අපි මේ පස් මිශ්‍රණය සාදාගන්න මේ වගේ නිරෝගී මලයක් ඇත්තම සාදාගන්නේ.